සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපේ අද වීඩියෝ එක අරන් එන්නේ ඔයා දඹුල්ල පැත්තේ ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්නවා නම් බලන්න ඕන වීඩියෝ එකක්. අද වීඩියෝ එක තමයි දඹුල්ල ගිහිල්ලා නවතින්න පුළුවන් මිලාඩුම හොටෙල් 5ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5 දඹුල්ල Kings Inn. දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා ඉබ්බන් කටුව වැව පාරේ කිලෝමීටර 2කමාරක් යනකොට ඔයාට මෙතනට එන්න පුළුවන්. මෙතන අතර වෙන ඔයාට free wifi, restaurant එකක් සහ ලස්සන garden එකක් බලා ගන්නත් පුළුවන්. දඹුල්ල රජමහා විහාරයට කිලෝමීටර 2කමාරකුත් ඉබ්බන් කටුව වැව බලන්න යනවා නම් කිලෝමීටර 2ක දුරකුත් තියෙනවා. ඔයා මේ හොටෙල් එක දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 3700යි. අංක 4 Heritage රංගිරි විලා. දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා රත්මල් ගහ ඇල්ල පාරේ කිලෝමීටර 2ක් ආවොතින් ඔයාට මෙතනට ළඟා වෙන්න පුළුවන්. මෙතනදී TV එකක්, garden එකක් වගේම ඔයාට අවශ්‍ය කෑම ගන්න රෙස්ටෝරන්ට් එකක් බලා ගන්නත් පුළුවන්. කණ්ඩලම වැවට කිලෝමීටර 8ක දුරකුත් දඹුල්ල රජමහා විහාරයට මීටර 200ක දුරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට ගන්නවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 4000ක මුදලක්. අංක 3 Lake Edge දඹුල්ල. දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා පළුගැස් වැව පාරේ කිලෝමීටර 2ක් එනකොට මෙතනට එන්න පුළුවන්. free wifi, රෙස්ටෝරන්ට් එකක්, garden එකක් සහ ලස්සන ලේක් view එකකුත් ඔයාට මෙතනදි බලා ගන්න පුළුවන්. දඹුල්ල රජමහා විහාරයට කිලෝමීටර 1කමාරකුත් කණ්ඩලම වැවට යනවා නම් කිලෝමීටර 8ක දුරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එකේ දෙන්නෙකුට වෙන්නේ එක නයිට් එකක් ගන්නවා නම් රුපියල් 4100ක මුදලක්. අංක 2 දඹුල්ල විලේජ් හොටෙල්. මේ ප්ලේස් එක තියෙන්නේ දඹුල්ල නගරයේ තියෙන කාගිල්ස් ෆුඩ් සිටි එකට ආසන්නයේ. මෙතනදී රෙස්ටෝරන්ට් එකක්, garden එකක් වගේම ලස්සන බැල්කනි view එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. කණ්ඩලම වැවට කිලෝමීටර 10කුත් දඹුල්ල රජමහා විහාරයට කිලෝමීටර 2කමාරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 4800යි. අංක 1 හොටෙල් හැඟුක් විලා. දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා සම්පත් රෝඩ් එකේ කිලෝමීටර 2ක් යනකොට ඔයාට මෙතනට එන්න පුළුවන්. මෙතන අතර වෙන ඔයාට free wifi, රෙස්ටෝරන්ට් එකක් සහ ලස්සන garden එකක් බලා ගන්නත් පුළුවන්. කණ්ඩලම වැවට කිලෝමීටර 11ක දුරකුත් දඹුල්ල රජමහා විහාරය වැඳ පුදා ගන්න යනවා නම් කිලෝමීටර 3කමාරකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එකේ දෙන්නෙකුටම වෙන්නේ එක නයිට් එකක් ගන්නවා නම් රුපියල් 5000ක මුදලක්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට දඹුල්ල ගිහිල්ලා නවතින්න පුළුවන් මිලාඩුම හොටෙල් 5ක් ගැන අපි අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ හොටෙල් ගැන ඉතාම කෙටි විස්තරයක්. මේ වගේ තියෙන සියලුම පහසුකම් සහිතව සම්පූර්ණ විස්තර ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ තියෙන මිලාඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.